හිතලා බලන්න අපේ ඔළුව ඇතුලේ පුංචි විදුලි බලාගාරයක් තියනවා කිව්වොත් විශ්වාස කරන්න පුළුවන්ද? අද අපි කතා කරන්න යන්නේ හරියට මේක ගැනයි. අපේ මොලේ හැංගිලා තියෙන ඒ පුදුම සාගත විද්‍යුත් බලය ගැන. what risk? what risk? මේ තමයි හිතා ගන්නවත් බැරි තැනකින් හැමතිස්සෙම එක දිගටම ජනනය වෙන විද්‍යුත් බලයක්. ඉතින් එන ප්‍රශ්නේ තමයි මේක. දවසේ පැය 24ෙම අපි නිකම් විවේකයෙන් ඉන්නකොට පවා මේ තරම් බලයක් උත්පාදනය කරන්නේ මොකක් වෙන්න පුළුවන්ද? උත්තරේ තමයි අපේම මොළය. ඔව් ඒක ඇත්ත. මේක පුදුම හිතන දෙයක් තමයි. ඒ කියන්නේ අපේ මොළයෙන් එන විදුලියෙන් පොඩි LED බල්බයක් පත්තු කරන තරම් බලයක් තියෙනවා. හැබැයි ඉතින් අපේ මුලේ මේ පුදුමාකාර බලය පිටිපස්සේ පොඩි විහිළුවක් වගේ දෙයක්ත් තියෙනවා. හිතලා බලන්නකෝ අපේ මොළයට තියෙන විභවය අනුව ඒකට පුළුවන් ලෝකේ ලොකු විද්‍යාත්මක අභිරහස් විසඳන්න. හැබැයි අපි මොකද කරන්නේ? අපි ඔය බලය පාවිච්චි කරන්නේ හුඟක් වෙලාවට හිතන්නේ අද රැට මොනවද කන්නේ වගේ දේවල්. එහෙමත් නැත්නම් අර මම මොකටද මේ කාමරයට ආවේ කියලා හිතන වෙලාවල් තියෙනවනේ. අන්න ඒ වගේ තමයි. ඉතින් ඔන්න ඕක තමයි අපේ මේ බලගතු මොළය බොහෝ වෙලාවට පාවිච්චි වෙන විදිහ. හැමෝටම හුරුපුරුදු අත්දැකීමක් නේද? හරි. ඔය විහිළු කතා ඇති. දැන් අපි බලමු මේක පිටිපස්සේ තියෙන විද්‍යාව ගැන ටිකක්. මේ විදුලි ගිනි පුපුරු ඇත්තටම හැදෙන්නේ කොහොමද කියලා. අපේ මොළය හැදිලා තියෙන්නේ නියුරෝන කියන පුංචි සෛල බිලියන ගානකින්. මේවා එකිනෙකා එක්ක කතා කරගන්නේ එහෙම නැත්නම් සංනිවේදනය කරන්නේ පුංචි විද්‍යුත් ස්පන්දන. ඒ කියන්නේ අර ගිනි පුපුරු වගේ දේවල් යවලා. ඉතින් මේ බලය ජනනය වෙන විදිහ හරිම සරලයි වගේ පෙනුනට පුදුම සහගතයි. මුලින්ම එක නියුරෝනයක් පුංචි ගිනි පුපුරක් වගේ දෙයක් නිකුත් කරනවා. ඊට පස්සේ හිතාගන්න මේ වගේ නියුරෝන බිලියන ගාණක් එකම වෙලාවෙ එකිනෙකාට පණිවිඩ යවනවා. අන්න එතකොට මේ පුංචි ගිනි පුපුරු ඔක්කොම එකතු වෙලා තමයි අර අපි කිව්ව වොට් 20ක බලය නිර්මාණය වෙන්නේ. හොඳයි එහෙනම් අපි දැන් බලමු අපේ ඔළුව ඇතුලේ තියෙන මේ නියම බලගාරයෙන් තව මොනවද කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මේකේ ප්‍රායෝගික පැත්ත ගැන ටිකක් කතා කරමු. ඉතින් න්‍යායාත්මකව බලුවත් මේ බලෙන් මොනවද කරන්න පුළුවන්? හොඳයි. සමහර විට අඳුරේ පාර හොයාගන්න පොඩි බල්බයක් පත්තු කරගන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් හිතන්නකෝ පැය 24ක් විතර වයරයක් සම්බන්ධ කරගෙන ඉන්න පුළුවන් නම් සමහර විට ෆෝන් එකක් උනත් charge කරගන්න පුළුවන්ලු. ඉතින් මතක තියාගන්න ඊළඟ පාර කවුරු හරි මොනවා හරි කිව්වොත් දෙන්න පුළුවන් නියම උත්තරයක් තියෙනවා. මම සමහර විට මෝඩෙක් වෙන්න ඇති. හැබැයි මගේ ඔළුවෙන් බල්බයක් පත්තු කරන්න තරම් විදුලියක් එනවා කියලා කියන්න පුළුවන්. හරි. ඔය විහිළු ඇති. අපි දැන් මේකේ ටිකක් සීරියස්. ඒ කියන්නේ විද්‍යාත්මක පැත්ත ගැන කතා කරමු. ඒ තමයි අපේ මොලේ තියෙන පුදුම සහගත කාර්යක්ෂමතාව. මේක බලන්න සාමාන්‍යයෙන් වැඩිහිටියෙකුගේ මොලේ පාවිච්චි කරන්නේ වොට් 20ක විතර බලයක්. ඒත් සාමාන්‍ය ලැප්ටොප් එකක් ගත්තොත් ඒකට වොට් 60කටත් වඩා ඕනෙ වෙනවා. ඉතින් හිතන්නකෝ මොලය කරන සංකීර්ණ වැඩ ප්‍රමාණයත් එක්ක බලද්දි ඒක කොච්චර කාර්යක්ෂමද කියලා. ඇත්තම කියනවා නම් මොළය කියන්නේ මේ ලෝකයේ පවතින බලශක්ති කාර්යක්ෂමතාවෙන් ඉහළම සුපිරි පරිගණක වලින් එකක්. මොකද අපේ හෘදය ස්පන්දනයේ ඉඳලා හරිව සංකීර්ණ හැඟීම් දක්වා හැම දෙයක්ම කළමනා කරන්නේ ওই පුංචි බලශක්තියෙන් තමයි. හරි. ඉතින් මේ හැම දෙයකින්ම අපිට මොකද්ද ගන්න තියෙන පාඩම? අපි බලමු මේ හැම දෙයක්ම එකතු කරලා ලෝකය එළිය කරන හැටි. ඉතින් ඔව්. සමහර විට අපේ මොළයට ප්ලග් එකක් ගහලා ඇත්තටම බල්බයක් දැල්වන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඒකේ සැබෑම බලය තියෙන්නේ වෙනමම තැනක. මොකද සැබෑම බලය කියන්නේ බල්බයක් දැල්වන එක නෙවෙයි. ඒක තමයි එකම එක අදහසකින් මුළු ලෝකයම ආලෝකමත් කරන්න තියෙන හැකියාව. අන්න ඒක තමයි නියම බලය.